මොකද අර LBC කතාවක් සර්ට් කියන්නේ කී? අනික 70ට එකයිලු සිමෙන්ති දාන්න. අනවශ්‍යයිනේ. බල දන්නවද බාස් කෙනෙක්ගේ තියෙන වටිනාකම? කීවම් බලන්න බාස් කෙනෙක් වෙන්න මොනවද තියෙන්න ඕනේ කියලා? බාස් කෙනෙක් වෙන්න මට්ටම් පොල්ලයි මේස නැන්දයි නෝනේ බාස් කෙනෙක් වෙන්න. ඒ දෙක තිබ්බහම බාස් කෙනෙක් වෙන්න පුළුවන්. ඔව් වෙන්න පුළුවන් මේ වෙලාව තියෙන්නේ. බල දන්නේ නැහනේ වටිනාකම. කවුද කියපන් නෙළුම් කුල්ල හැදුවේ? බසුනේ හැදුවේ. මන් නෙවෙයි බං චීනු වැදුවේ. මාව වැඩට ගන්න. අවදානම් පප්පයිනා. නෙළුම් කුල්ල කියද්දි මල්ලි මට ඔය මතක් වුණේ. ඒ කාලේ ඔය නෙළුම් කුල්ල වැඩ කරද්දි සිමෙන්ති කොට්ට දෙකක් කිහිල්ල ගහගෙන පඩි රෙල් දෙකේ උඩට ගියම. කොහොමද කිලෝ 300ක් විතර බල තනියම කිහිල්ල ගහගෙන උඩට යද්දි සැප. මොකද? සිමෙන්ති කොට්ටයක් තියෙන කිලෝ 50යි. සිමෙන්ති කොට්ට දෙකක් කිලෝ 100යි. එතකොට කොහොමද උඩට යනකොට කිලෝ 300ක් වෙන්නේ? අපිට මේ පඬිතකම් වලින් වැඩක් නැහැ. දෙන්න දත් 25න් පාට යන බලගන්න. 25 කොයිද බා 30 දෙකක් තියෙනවනේ බා. නෑ. මූට මං කලින් ගහලා දත් 7ක් හලලා තියෙන්නේ. මුවේ දැන් කටේ තියෙන දත් 25යි. උඩට ටිකක් හමුනේ. කොහෙ ගන්නද දුකේ දත් නෑ. அண்ணே என்ன வணக்கம் என்ன இதை சூப்பர் சோல்ல வேறு செய்தாக்கு எனக்கு சுரஞ்சிருக்குதா நான் தான் சொல்றது இதுக்கு மட்டும் செய்வேன் சரியா சரியா இது என்ன எங்க போறேன் நான் இதுக்கு